අල්ලලා. අර මේ බෙර ගහන එක්කෙනෙක් දැක්කේ හිටියා. නෑ බෙර ගහන එක්කෙනෙක් දැක්කේ නෑ මොකෝ වෙන්න ඕන? ආතුරේගේ පස්සට ගිහිල්ලා හැංගිලා බලන් ඉන්නවා. ඔව්ව මහලකු චණ්ඩියා. චුට්ටක් එළියට ආවනම් ඔක මේ අරුවෙන්නේ නෑනේ. චණ්ඩියා කරපු වැඩ නිසා තමයි අහුන්නේ. ඔව් එයාටර වටේ ඉන්න මිනිස්සුගේ සුවඳ දැනෙන්න ඕනේ. ඒකයි මිනිස්සුගේ අස්සට. ජීවන සුවඳ එනවා පොඩි තමයි. මොකටද? ඔය අයියේ බාලපරාද කාලේ. ඔය බාලපරාද කරපු නිසා තමයි ඔහම විරුප්ප වෙලා ඉපදුනේ. අනේ නිකන් ඉඳහා. අනේ කහන පොල් කුඩු හිච්චා. අනේ කපනාටි කෙලවල. අනේ කහන සේක බාල පොල් කුඩට බලාපිය. අනේ ලොන්චෝ. අනේ වම්බොට්ටෝ. අනේ කපා කර පොල්. අනේ පතෝලයෝ. අනේ අතකොළුවා. අනේ ඉබ්බා. අනේ කපා උන් කැත්තේ. ගල් ඉබ්බා. කවුද? එහෙම නෙවෙයි. කපා. අපිට මේ දැනගන්න ඕන. මොකද කිව්වේ? අපිට දැනගන්න ඕන. මට දන ගහන්න ඕන දන ගහපන්. කවුද දන ගහන්න ඕනේ කිව්වේ? දැක්කම දන ගහන්න ඕනේ. දන ගහන මගුල නෙවෙයි. එහෙනම් දන ගැහුවනේ අවුරුදු ගානක් කොළඹ ඉඳන්. අපි නම් දන ගහලා ආවයි කියමු. එතකොට සමහර කට්ටිය තාමත් ඉඳන් දන ගහනවා. එහෙම නෙවෙයි. කපා. ගම් මෙහෙමයි. කපා. අපිට දැනගන්න ඕන ඔයාලා පවුලේ විත්තිය. මට කිව්වේ ඔයාලා පවුලේ විත්තිය. මගේ පවුලේ විත්තිය තොටමකද? කෝ අර මම තාර බැරල් එක ගන්න නෙමෙයි මං ඇහුවේ. එහෙනම් ඒ මල මගුල නෙවෙයි. අනේ එතකොට ඔයගේ එක්කර මේ මෝටි කෝලෙන්නේ. ස්ලිප්පිට්. එහෙම නෙවෙයි. එහෙනම් මට දැනගන්න ඕන ඔයාලා ෆැමිලි එක. ඒ කියන්නේ ෆැමිලි එක. කන එකක් කන බොන. මොකද? එහෙම නෙවෙයි. එහෙනම් අර පවුල තමන්ගේ පවුල. අපේ පවුලේ. ඔව්. අපේ පවුල ලොකු පවුල. කොච්චර කට්ටිය ඉන්නවද? අපේ පවුලේ ඉන්න හොඳේ. මමයි ලොකු අයියට 3ක් වැඩි කරාම ඒ පොඩි අයියා එකතු කරාම 10යි. 10ට 5ක් වැඩි කරාම 85යි. තුන් මේ ගණන් ටික මේ මොලගේ. 85ට 3 23 වැඩි කරාම 864යි. හත්තරාමේ. ඒකට දෙකක් වැඩි කරාම 69 ලක්ෂ. අන්න තාම මතකයි ගා. 69 ලක්ෂෙට කියලා හොඳටම කියලා ගත්තාම 57 ලක්ෂයි. ඇත්තයි. හදකුදේ වේමයි. 57 ලක්ෂයෙන් කියලා ගත්තාම තාක් ඇවිල්ලා බෝම්බට ආපි ඔක්කොම 12යි. දැන් ඕන්න දාන ගමන් ඉන්නේ හරේ බෝම්බ. ඔක්කොම 12යි. අනේ මා කියන පොළයකට ටිකක් දාපන්. තමුසේගේ තොම්බට දාන්න ඕන බෝම්බ මං කියා. නම බය නැහැ. අපේ ගෙදරත් හොඳ බඩු තියෙනවා. තියෙනවා. අපේ ගෙදර තියෙනවා සත්‍යෙත් එක උඩ යන අහස් කුරු තියෙනවා. අත්තලා මෙහෙමන මගුලක්. ඒ බෝම්බේ. එහෙම නෙවෙයි. එහෙනම් දැන් ඔක්කොම 12යිනේ. පවුලේ වැඩිමලා කවුද? එරේට්ටෝ. මම තමයි පවුලේ වැඩිමලා. වැඩිමලා වෙයි. මේ පේන්නත් හිටගෙන කෙලින් ඉන්නකොට. ඔව් හිටගෙන පේනවා අපිට. මම තමයි ලොක්කා. දැන් එතකොට පවුලේ බාලයා කවුද? බාලයා මම. බාලයාත් ඔය වැඩිමලාත් ඔය. එතකොට යමක් කමක් තියෙනවා තේ ඉඩම් පොල්ලි ඉඩම් ඒව යමක් කමක් තියෙන්නේ කාටද? යමක් කමක් නම් තියෙන්නේ ලොකු අයියට. තේ ඔක්කොම ගොඩක්ම යමක් කමක් තියෙන මට. ඇත්තේ? මොනවයි සාමාන්‍යයෙන් තියෙන්නේ යමක් කමක්? මගේ බඩේ පුකල් ලොකුයි. මොන මකුලකට ඒ මකුල අපිට? ඒක ලොකුනාම ඉතින් යමක් කමක් නේ. එහෙමනම් මම අහන්නේ ඒ මකුල මල්ලකවට. එහෙනම් දැන් ඔයාලා පවුලේ ඔක්කොම 12යිනේ. ඔයාලා අම්මගේ නම මොකක්ද? මම කිව්වේ අම්මගේ නම. මේ අම්මම දක්කරන්නේ නේ පහද? කවුද එහෙම කතාවක් කිව්වේ? මට දැනගන්න ඕන තමන්ගේ මෑණියන්ගේ නම. අපේ අම්මගේ නම තමයි මදර්. අන්න උඩ යන්නේ මොකවද? ආරේකම කියනවා. ආරේක මගුලන් නෙවෙයි මම අහන්නේ. මට දැනගන්න ඕන තමන්ගේ අම්මට ගෙදර කියන නම. ගෙදර ඇති කරන එකද? ඇති කරන මොන නම? එකක් නම් ඇති කරන්නද? ඇති කරන මගුලන් නෙවෙයි මම අහන්නේ අම්මගේ නම. අපේ අම්මගේ නම තමයි හංසවතී බිසුන් වහන්සේ කිව්වා. එතකොට තාත්තගේ නම අහනවා. තාත්තා කියන්නේ අපේ අම්මා දඩපු එකයි. අන්න තාත්තට කතා කරන විදිය. පෙරේත් අපි තාත්තලාන්ට එහෙම නෙමෙයි කතා කරන්නේ. කොහොමද කතා කරන්නේ? ඒ තාත්තේ මෙහෙට වරන් අන්න හත්තරම ඔහොම වෙලාමදී ඔය දෙයට. අපි දෙමව්පියන්ට එහෙම කතා කරපු හින්දා තමයි අපි යකෙක් කියලා ගහවුද ඉපදුනේ. එහෙම හලකපු නිසා තමයි ඔහොම හැදුනේ. ඒකනේ මේ තාම කහ ඉන්නේ මෙතනට වෙලා. දැන් මෙහෙමයි. කවුද මේ පැත්තට අත තියන්නේ කියලා. ඔහේගේ හුලා ගන්නවනේ ඒකේ අත තියන්නේ. මේ අහන හොඳ තමයි.
දැන් මෙහෙමයිනේ. දැම්මකෝ. තාත්තගේ නම අහනවා. උප්පැන්නේ නම. උපන්නේ ලියන තීරුවේ ඉලක්කුනේ කොහොම හරිය? ඒ සින්දුවන්නේ ඔය මොන මගුලක්ද? එහෙනම් තාත්තගේ නම මට දැනගන්න ඕන. තාත්තගේ නම තමයි දන්තපුර දන්ත රජුව කිව්වා. දන්ත රජුරුව කිව්වා. ඒ පාර අහනවා ඔය එක්කෙනා. මම අපි තමයි මුළු ගමටම ඉන්නා වූ. හා ගුණගරුක ඇත්තේ හරිම සීල සම්පන්න. කොයි හරියව තියෙන්නේ? මේ බෙර ගහනවා අය වගේ දත් මදින් නැති. ඔව් හැබැයි ඒ වගේ මුණ හොදන්න නැති. ඔව් අපිට පේන තොම්බ දැක්කම. පවුලටම ඉන්න ජරා එක තමයි මම. ජරාවම්ම තමයි. එහෙම නෙමෙයි ගරා දේවතාවයි කිව්වා. අනහරි කිව්වා. ඔයාට දැන් මේ අපි කලක් වේලාවක් පටන් අනහරි. අප කියාගෙන දැන් කවුද කාලක් ගහලා ආවේ? කවුද ඒ කාලක් ගහපු කතාවක් කිව්වේ? ඔය කිව්වේ නැහැ කලක් වේලාවක් පටන් අප කියාගෙන මේ වෙලා පිරිමි දරුවාට මේ ඉසවෙස් තියලා අපේ මේ දූල ටිකට ශීර්ෂාභරණ මංගල්‍යයක් සිදු කරා. අද උදිනාටදී මෙන්න මේ ගරා දේවතාවු වෙනම කටුමාලාවක් සූදානම් කරලා තියෙනවා. එන අයිල පිටකට එනවා. අන්න වැඩ ඔට්ටුවේ කිව්වා. අන්න මොකෝ මේගොල්ලෝ වැඩගත් විදිහට වටේ ඉඳිද්දි මේ කට්ටියක බිමවල කාටි ඉන්නේ. ඒ ඊට වඩා වැදගත්කමට තමයි බිම වාඩි වෙන්නේ. ඒක එහෙම තමයි ඔය ළමයින්ට තමයි අර චාරිත්‍ර ටික අපි කරේ අද. කවුද අපරාධ වැඩේ කරේ? මොන අපරාධයක් කියවද ඒක? මම දන්නා මේක. පිරිමි ළමයින්ට හිස වෙස් තියලා යාළු ළමයිට හිස වෙස් තියලා පිරිමි ළමයිට පායිපත් තියලා. කවුසගේ ඔළුවේ තියන්න ඕන. එහෙම නෙවෙයි. එහෙනම් පිරිමි ළමයින්ට හිස වෙස් තියලා අපේ දූල ටිකට ශීර්ෂාභරණ මංගල්‍යයක් කරා. ආනේ උකුණ්ඩයක් කරලා තියෙනවා. ඔව් කියන්න බැරි නා. හැබැයි ඔහෙට කියලා පොඩ්ඩක් චෙක් කරගන්න ඕන මේ ළමයි ටිකක් ඉන්නේ. ඔව් මේ අපි මේ කාලෙකින් පස්සේ මේ සමරගම්මට ආවේ. ඔව් ළඟයි එහා පැත්තේ. මෙහෙ කට්ටියගේ දැනුම කොහොමද දන්නේ? මෙහෙ දැනුමේ කියන්නේ වැඩි ඇවිදින්නේ නැහැ මෙහෙ කට්ටිය. මෙහෙ කට්ටියගේ දැනුම බලනවා. දැනුම පොඩ්ඩක් බලා ගන්න ඕන. එකටම පොඩි ළමයිගේ දැනුම හදාගන්න. පොඩි කට්ටිය. ඔය පොඩි ළමයාට උස්සන්න. අනපුතේ අතුස්සන්. අද කකුල් දෙක උස්සන්න. කකුල් බකට දැනුම බලන්න කකුල් උස්සන්න ඕනේ. එතකොට තමයි දැනුම ගණන් යන්නේ. අත්තලා ඔය කරන විතුකම කරනකො ප්‍රශ්න අහනව නම් අහනමු. ඔන්න පොඩි ළමයාගේ ප්‍රශ්න අහනවා. හරි. උත්තර දුන්නොත් ත්‍යාගි අනිවාර්යෙන් දෙනවා. තෑගි දෙනව නම් උත්තර දෙවි ළමයි. ඔන්න පුළුවන් නේ? පුළුවන් ආයි මොනවයි. ඔන්න පොඩි ළමයා ඔක්කොම උත්තර දෙන්න ඕනේ කපාට. හරි. ඔය අහන්න. ඔන්න පොඩි ළමයාගේ ප්‍රශ්නේ. උන්තිලිනේ වතුර රසයි චමිති ගෙඩිය මොකක්ද? අන්න කරපු වැඩේ. ඔය ප්‍රශ්නේ උත්තරේ දෙකම කිව්වනේ. අවුද කරන්නේ එහෙම කිව්වේ. අය තැඹිලි ගෙඩිය මගුලක් කිව්වේ. මොකද පුතේ? මෙන්න මූ කියන කතාව. මොකද්ද කිව්වේ? හොර කුරුම්බ ගෙඩිය. මේ උත්තර වෙනස් මං හිතන්නේ. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ අහමු. හිතිය වැඩි ජයකි. හිටිය වැඩි කියන්නේ. වැඩි හිටියයි. හරි. ඒගොල්ලන්ගෙන් අහන්නේ. අනිවාර්යෙන් අහන්න ඕන. මොන හැබැයි මම ටැගි දෙනවා ලොකු අය දෙන්නට සුපිරියට උත්තරේ. හරි ආයි සවුතු වෙන්නේ නැහැ. අර පොඩි ළමයින්ට මේ වෙන්න පොඩේ. ඔව්. පිටුව පෙරළුවට රාමා පොත දාන්නව සීතා. ඔය සින්දුවක් මගුලක් කියන්නේ මොකටද දැන්? ඉතපා පෙරේච්ච පස්සේ අහන. අහන බලන්න. පිටුව පෙරළුවට රාමා පොත දාන්නව සීතා. කතා පුවතේ එන රාමද වැරදි සීතද? ඔය මගුල මේ සින්දු මගුලක් නෙවෙයි කියන්නේ. මොකද අපේ කිව්වේ? අන්න මේ කියන කතාව. මොකද යක් කිව්වේ? ඔය දෙන්නම නෙමෙයි අපේ මිනිහලු. අහත්තලා කොහෙන් ගියත් අවසානයේදී ඔය අහිංසකේනේ හවුවෙන්නේ. පිරිමින්ගේ කල තමයි හැමදාම යන්නේ. ඔහෙටත් උනේ ඕකනේ. අර බඩින්න කලින් අද උද නිදාගත්තට හැමදාම ඇස්සේ. අන්දගා කීයක් යට නිදා ගන්නවද? අද කිමු විතරයි. දැන් මෙහෙමයි. දැන් ඔය සින්දුවනේ. දැන් ප්‍රශ්නේ මොකද්ද ඔක? මම අහන්නේ ඒක රාමද වැරදි සීතද? අහන්න බලන්න කට්ටියගෙන්. කවුද වැරදි? කවුද උත්තර දෙන්නේ? අර අත්තන හොඳයි. තමන්ගේ කිරාගේ හරි කිව්වනේ. කවුද? මෙන්න මේ කියනවා. මොකද්ද? මේ කියනවා මේ රාමලු. එහෙනම් හරි. වැරදි. ඒ මොකෝ? මේක උත්තරේ හොඳයි. පිටුව අස්සට තුවක්කුව දාලා. උසාවියට ගිහිල්ලා. පිටිය පංචිල දුන්න සීතා. යෝදී ඔය නඩුවක් නෙවෙයි කිව්වේ. ඒ දුන්නේ.
අක්කලා ඔය නඩු කතාව. ආ සෙව්වන්තියේ. ඒකනේ. ඈ ඒ ටැගි තියෙයි. ඩාගිනේරෝ. හා. පොඩි ළමයාගේ ඩාග් පොඩි ළමයා අපිට ඩාග් ඕන ළමයි. දැන් කිව්වනම් දෙන්න ඕන පොඩි නිකන් රවට්ටන වැඩ කරන්න එපා. අත් දෙක ඉස්සරහට දා. පුතේ ඔන්න ඉල්ල ගන්න. ඔන්න ඩාග් දෙන්න හදන්නේ. ඔව් ඩාග් ඕන ළමයා අත් දෙක ඉස්සරහට දා. පොඩි ළමයාට දෙනවා. රෝල් කර කර ඉන්න පුළුවන් අහංකාර කක්ක දෙන්න. අනේ ඔය අරන් යනවා මඟුල. ඒ අපිට නම් එපා. මොන මඟුලක් මෙච්චර මේ බලාපොරොත්තු තියා හිටියේ. බඩි ස්ටොක් කරලා තියෙන හද දෙන්න යනවා. අනේ ඔය අරන් යනවා පතාගෙන. එපයි. මොන මඟුලකට? ආ ලොකු අතත් ඕනේ ඩාග්. ඔය වගේම එකක් කියාවි. අපෝ නෑ. එහෙනම් ඒකවත් කියන හරියට. ලොකු අයට වැඩගත් විදියට එපයි කියන්නේ. හා. ලොකු අයට දෙනවා අඟල් 186ක් ලොකු කලිසමක් වරහන් ඇතුලේ යන්න. අන්න අර වරහන් ඇතුළේ මොකටද අර? ඩාන්සර් ඉක්වෙන්නේ නේද? මට තේරෙන්නේ නැහැ ඒක. හරි ඔහෙ එකක් තියා ගන්නවා. ඒකත් එපා. ඒකත් එපා. දැන් මොකද කරන්න ඕන? අපිට ඔන්න ඔය තියලා තියෙනවා මේ ඔක්කොම ටික ಜಾති. ඔඩොක්කුවක් තියලා තියෙනවා. ඔව් ඔව්. ඔව්. දැන් මේක මම මුක්ති විඳින්න ඕනේ. ඕක දැන් ගන්න ඕන තනියම බෑ. තනියෙන් මේක මුක්ති විඳින්න බෑ. ඔව් ඔව්. කවුරුහරි එක්කෙනෙක් අල්ලගෙන එන්න ඕනේ. හරි හොඳ හදවතක් ගන්න හොඳ කොල්ලෙක්. එන්න පුතේ. එන්න බය වෙන්න පෙන්න. නඩන්න නුවර. එන්න පුතේ එන්න. එක කොල්ලෙක් නෑ. එන්න පුතේ. දෙන්නෙක් දෙන්නෙක්. ඉක්මනට. දෙන්නෙක්. වෙලාව නැහැ ඉක්මනට. මං එන්නම් කියලා ටොයිලට් එකට දුවනවා. ඒකට කියන්නත් එන්නම් කියලා. දක්ෂ හොඳ කොල්ලෙක්. එන්න පුතේ බය වෙන්න පෙන්න එන්න. තව එක්කෙනෙක් එන්න. එන්න 1 2 තව එක්කෙනෙක් එන්න. තුන් දෙනා හරි. අන්න. ඔය පුතේ ඔය කැප් ගලවන්න සෙරෙප්පු ගලවන්න ඔය අයිනකින් ගලවන්න. හඳුන් ගලවන්නේ කවුද? මොන මගුලකද ඔය හඳුන් ගලවන්නේ? සෙරෙප්පු කැප් ඒව ගලවන්න. දැන් එන්න කැම්මට. යන්නේ නැතිට යන්න දුවල යන්න. අන්න හොඳ. එක්කෙනෙක් ඇවිල්ලා. හරි. දැන් මේ දෙන්නගෙන් මේ ඔය මෙතෙන්ද. ඔය ගහන ටොයිලට් එකට. ඒ ළමයා කවුද දැන්? තනතුර මොකද්ද? මේකයි. මේ දෙන්න මට එක්කෙනෙක් කරන්න. බුදුවම්ම ඕක ජයාත්‍රාව බැරි වුණානේ. එහෙමද? ඔන්න එක්කෙනෙක් කරන්නේ කොහොමද? මේ දෙන්නත් එක මුක්ති විඳින්න කලින් මේ දෙන්න පෝර කියලා දාක් ගන්න ඕන. පෝර කියන නම් ගන්න වරදක් කරලා එළවෙ දෙන්න. එහෙනම් පෝරුව. පෝරුවට. පෝරුව. දැන් පෝරුවට නගන්න මේ දෙන්නගෙන් කවුද මනමාලි? මනමාලි නිව්යෝක්. ඔය ඉන්නේ නිව්යෝක් කියලා ගහලා. එහෙන් ගෙන්නුවේ. මනමාලි නම් අතුරුද? අතුරුසත් පුතේ. දැක්කනේ? හරිනේ හරි. මේ දැන් මේ මනමාලිගේ මේ බේල් එක දාන්නේ. දාන්න නේ ඔක්කොම හැඩ වැඩ ඔක්කොම ෆුල් පැකේජ් එක කොහෙකින් ඕන අපිට. මනමාලිගේ බේල් එක දාන්න. හත්ත ඔය ළමයි හුස්ම ගන්න කොහෙද මොනෝ? පෙරේතේ පෝරකේට නගන්න. නැහැ. මූණ මෙහෙම තේන්න ඕන. ආනිදාරම දැක්කනේ කලින් පැදලා වගේ. හරි. දැන් මේගේ මනමාලියයි. මනමාලිය කවුද? මනමාලිය අර කොල්ලෝ ඉන්නේ පොඩි ළමට. පොඩි ළමට. මේ තමයි මනමාලිය. ඔව් ඔව්. හරි. එතකොට මේයි මාමා. මූ කවුද? මාමා මනමාලිගේ පැත්තෙන් ආපු මාමා. මේ තමයි පොල්ගෙට්ගේ පිටින මාමා. හරි. මාමේ දන ගහන්න. පුතේ කකුල තියන් ඉන්න බම්. අන්න හරි. කපල්ලක පොල් පස්සට යන්න. පස්සට යන්න හොඳට පෙනුමට ඉන්න. පොඩක් ඉන්න. දැන් මනමාලියට දෙන්න බැහැ. මොකද්ද? මාමට දෙන්නේ මොකද්ද? කැත්තයි පොල් ගෙඩියයි. මේක මොකද්ද? මේක මොකද්ද? දැන් මෙච්චර කරන්නේ. මොකද කරන්න ඕන? කපල්ලක පොල්වේ බහිනවත් එක්කම. මේ පොල් ගෙඩිය අරන් මනමාලිගේ ඔළුවේ ගහනවා. නෑ හත්තලා. ඔහෙ මගුලක් කියන්නේ ඔය. ඔය වැරදි. කපල්ලක පොරුවෙන් බහිනකොට කැත්තෙන් පොල් ගෙඩිය බිඳිනවා. හරිනේ. මොකද කරන්න ඕනේ? කැත්තෙන් මනමාලිට ගන්න. නෑ. පොල් ගෙඩිය ඔහෙ පොලේ කනවා පොඩි එකාගේ. ඇත්ත කටිට බලා ගන්න. හරි. දැන් මේ මනමාලිට දෙන්න මේ මල්බක් කියේ. වේරනේ මම තනියෙම වේලක උස්සලා. පොඩ්ඩක් උදව් කරන්න මනමාලය. රෙද්ද අල්ලලා උදව් කරන්න. නල්ලා ඉන්න පුතේ එහෙමයි. සහයෝගයෙන් කරගන්නවා. අර මේ දෙන්න මේ මල්බොකි එක. මනමාලිගේ මල්ලට දෙන්න බෑ. මල්වඩම මොන මල්වඩ බක්ක? මල්බොකි
බොගි එක. මල් බොගේ එකනේ. ආ ඔබේ මල්ලාට මම මේ හොයලා ගම. මල්ලාට මම කැටි ඔය හරි පොඩි එකක් ඇත්තේ අලුත් කැමරේට. අලුත් අපිට තමයි. අන්න හරි. මේක තමයි මනමාලිගේ මල් වඩ. හරි. පුතේ ඔක අල්ලගන්න. දෙනකන් ඉන්නේ හරි හරි. අනේ නයි. හොඳයි. කවුරු වන්නේ? හා. මරදාන. මරණදාන සමිතිය හවස. මේ මංගල සභාව. කොහමද අනිපස්සේ මේ මනමාලේ අනිපස්සේ මැරිච්ච වගේ තමයි. අනේ මගුලක් කියන්නේ නැතුව හරියට කතා කරනවා. එහෙනම් හා. ගෞරවනීය මංගල සභාවෙන් අවසරයි. බොහොම හොඳයි. මා මෙතන කමිටියේ එකතම මේ කුල කුමරිය ගැන වඩා පෙරක් ඔබ අපේ ලැබීමයි. බොහොම හොඳයි. මේ කුල කුමරිය ගැන ගතහොත් හා. මේ කුමරිය මේ ගමතම ඉන්නා වූ හා. ඥානපත්‍ර ගුණපත්‍ර සීලවත් බොහොම හොඳයි. මේ කුල කුමරියගේ සීලවන්තකම කොච්චරද කිව්වොත් හා. ඥානවන්තකම කොච්චරද කිව්වොත් හා. මමම මෑගේ කරන්න නවවෙනි විවාහ මං ගන්නවා. යෝනියෝ ඔය මගුල කියනවා දැන් ඕවා. ඒක මේවා කියන්නේ මේ අවස්ථාවේ. සමාවෙන්න. හරි. එතකොට මේ කුල කුමරිය ගැන හා. හොඳට බලා ගන්න කුල කුමරව. හොඳට බලන්න. ඒකත් කවදික් තොවිලයන් නටන. මේ කුල කුමරා ගැන කතා කළහොත් මේ ඔහෙ පේන්නේ නැහැ මේ. ඒකනේ අස්සටම යනෝනේ. කකුල විතරයි දැන්. මේ කුල කුමරා ගැන කතා කළහොත් මු අමූලික ගොඩේ අන්න අර මොකද කිව්වේ? නැත්තම් මේ නරපාරක් ගැන ගමඩි. කොහෙද වැඩක් තියෙ මගුල? කොහෙ චාරිත්‍ර ටික කරනකො? එහෙනම් දැන් අක්කට කියන්න හදන්නේ කොහොමද වැඩ ගන්න? අක්කට නෙමෙයි අෂ්ටක හරි කියන්නේ. හරි. ඔට්ටුයි. සං රටතරතම් මේ වයසක මන්ටලයක් මේ ඇවිල්ලා අෂ්ටක තියා. අල්ලගන්න යාවි. රටතරම් තම් බොහොම හොඳයි. ටං නැටි මල්ලි. අල්ලගන්න විතරක් නෙවෙයි ඉතින් කන්නේ කිව්වේ නෑ. ඉන්න පුතේ ඉන්න කලබල වෙන්න එපා. රපතම් ටං විතරයි නේ. රපතම් නිකම්මතම් බයි. ඕනේ බයි. පිටින් ඔල්රෙඩි පිටින් පුතේ. හත්තලාම පිටින් ගහන්න. අයියේ ගහන්න. ඕක හරියන්නේ නැහැ. ගාම්බියා පුතේ. ඉවරයිනේ. ඔතන තමයි අවුරුදු ගිය පාර. ගිය පාර තෝරි දගන්න බැරි ඒක ආයෙත් දැක්කනේ. ඉවරයි. දැන් හරි. දැන් වෙච්ච දේ වුණා දැන් ආචාර කරන්න. මනමාලය යෝධය කපු මහත්තයා වදින්නේ. කපල් එක කපු මහත්තයාට වදින්නේ පුතේ වදින්න. වදින්න ගෙදර ගිහින් රීස දාලා හොද ගන්න. ඇත්ති හත්තලාවේ. කපුගේ ආශිර්වාද තමයි. ආශිර්වාද වැඩි වුණා. එහෙනම් සම්පූර්ණ කරලා යන්න. ආයා ඔක්කොම යන්න. හරි දැන් යන්න. ඔබුතයි. මෙයා ඉඳලා. මෙයා ඉන්නවි. මෙයාට තමයි වැඩි යන්න වැඩි ඉස්සරහ. කරගෙන යන්න දිගටම තියාගෙන. හොඳ අපි දෙන්නට කන්න තියෙන්නේ මට අපි හරි. මොනවද අහන්න? පුතේ මේ මොනවද? කියන්නේ පුතේ මොනවද කියන්නේ? මම බෙලි වලින් කන්න. බෙලි කන මගුලක් නෙවෙයි. ඒ බෙල්ල නෙවෙයි. එහෙනම් ඔය පළතුරු වර්ගේ නම බෙලි. මේක බෙලි. ඔය බෙලි. මම හිතුවා බෙල්ල කන්නේ කිව්වා. නෑ බෙල්ල කන්නේ මොන මගුලකට? මේ කන්න ඕනේ. අනේ වැඩ ඔට්ටුයි. මේ මොනවද? අහන්න. මොකද? අවුලුලු මේ. අවුලක් මොකක් ගන්න නෙවෙයි. ඔය ඇවිල්ලා දියුල්. මම මේ වගේ දකලා තියෙනවා. කොහෙද? එහා පැත්තේ එහා පැත්තේ මේ පාත්‍රෙම තියෙන පිටට දාලා. මේ මන ජනාවක් නෙමෙයි ඔය. ඒක ඔය දෙයියන්ට පූජා කරන පළතුරු. මේක කන්න ඕනේ. ඔබත් කන්න ඕන. මේක මරියාගාද වගේ හරියට කන්න. ඔය නම් ආ තියන්න වටින්නේ නැහැ ඔය. මේ මොකද්ද? අහන්න. මේ මොකද්ද? අර එහා පැත්තේ මේ වගේ දකලා තියෙනවා. මොනවද? මේ මගුලක් නෙමෙයි ඔය. එහෙනම් මොන මගුලමයි ඔය මතක් කරන්නේ? මොකද? අන්න
කිව්ව කතාව. මොකද්ද කිව්වේ? මම මේ මොනවද මම දොඩවන්න පාන. දොඩවන්න මගුලක් නෙමෙයි ඔය දොඩොල්. ආ දොඩල්ලේ. දොඩොල්. මේ මොනවද ගුරුනාන්සේ? අහන්න කොල්ලගෙන් අහන්න. උට මේ මොනවද? මොකද? අවරෙන් දෙන්න. ඔය මොකෝ හත්තලාමේ මොකෝ ඔය හා අයි මොකෝ මොකද්ද උනේ එකපාර නෑ මට මේ කියන කෝකිස් තහන කොකිස් මගුලන් නෙවෙයි ඔය එහෙනම් කොකිස් ඔය කැවිලි වර්ගේ නම කොකිස් ඔව් රොටියක් නෙවෙයි අහන්න කොල්ලගේ කවුරු කන්නේ කවුරුවක් කන්නේ නැහැ ඒකත් කන්න අද මේ සාමු අලුකෝ එනෝ තියද බලන්න මේ මොනවද මොනවද පුතේ ඈ මේ මොකද්ද මතක නා කොළුට මොකක්ද උයන්නේ මොනවයි අනේ මොකද්ද උප් කියන්න අද මොකද්ද බලු වචන කියන්නේ මොකද්ද බලු වචනේ මොකද්ද බලු වචනේ මොකද්ද පුපු කියන්නේ තවසක කන්දක හරනවා යකඩින්නක් දාලා ඒක ළමයි ඉන්න මෙතන ළමයි තමයි ඉන්නේ මොකද්ද මේ උප් මොනවද පුතේ කියන්න අන්නවනේ ඒ ගුරුනාන්සේ ඒකට මොකද්ද මේ තියෙන්නේ කියලා මම බලන්න හොඳට බලන්න අන්න වටේවි මේ මොකද්ද මේ ඉන්නේ හරියට ඔය ඇවිල්ලා කොල්ල දන්නව අහන්න තමයි මේ වගේ කක්කෝ හෙන්නේ මොකද්ද මොනවා කොදුරන්නේ මම ඔයවත් දන්නවනේ කොහෙවත් දකින්න ඕනේ කඩවල් වල තියෙනවා පුසිටියේ තියෙනවා පොලේ තියෙනවා කොහෙද මේ වගේ කක්කෝ හත්ලාමේ ඕන තරම් ඔය ගස්වල වැවෙනවා මොකද්ද ඕන තරම් වැවෙනවා මේක නම මොකද පුතේ පරිපහන මොකෝ ආනවල නැහැ එහෙනම් එහෙම රෝගයක් නෙමෙයි ඔය පළතුරු වර්ග නම කෙසෙල් මේක නම කෙසෙල් මේ කන්නනේ ඕ පොඩයි ඔහොම කන්නේ ඔය ගලවන්න ඕන නෑ අඳුන් නෙමෙයි හත්ලාමේ මගුලක් කරනවා ඔන්න ඔය කෙහෙල් එල්ල ගලවනවා මේක ඔව් ඒක ගලවනවා දැන් මේක ගලවන්න ඕනේ නැතු ඉති ඒ ඔක්කොම වට වෙලා බලන් ඉඳිද්දි මම මේක ගලවන්න ඕනේ ඕකම ඔච්චර හිතන්න මගුලක් පළතුරු කනකොට ගලවලා තමයි කන්නේ කොහමද ඔන්න ගලවන්න හොඳේ අන්න අර මොකෝර කෙන්දිරි ගන්නේ අයියා මොකෝ මගුලක් කියන ඔක්කොම ගලවන බඩේ ආවේ ඔය ලෙල්ල පිටින් කාලා හත්ලාමේ සවුන්ඩ් එක මියුට් කරලා ගලවනවා අයියා මදි තව ගලවෙන්න ඕනේ නැතු ඔක්කොම ගලවනවා අයියා අක බලන්න මොන මගුලකට යාර ආක බලා ගන්නේ ඔන්න ගලවන්න හොඳේ නෑ දැන් කවන්න දැන් කවන්න ඕනේ කවන්න කන්න පුතේ ඔය නලලේ ඔය කට තියෙන ළමයාගේ තව නහයට චුට්ටක් යටින් කට තියෙන්නේ පල්ලෙහා ඔය තියෙන නහයට යටින් කට තියෙන්නේ නහයට යටි ඕ නේ ඔය නහයට ඔය මගුලක් ඔය පැත්ත කටක් තියෙනවයි ඉන්නේ මේ කකුල් දෙක අවුනේ මොන කකුලක් ඔය පැත්තේ ඒ කකුල් දෙක දෙපැත්ත තියෙන්නේ ඒ බොරුවක් පන්තාවේ ඉස්සරහ ඉස්සරහ පැත්තේ නහයට පොඩ්ඩක් යටින් ඔය කට පේන්නේ ඔය පැත්තේ ඉස්සරහ නැහැ යෝධ තව උඩ තව දෙන්නෝනේ ඒකන බස්සුම මොයාරි දැකලා තියෙන්නේ තව උඩ මෙතන අන්න වැඩේ කන්න පුතේ ලැජ්ජ වෙන්න එපා කන්න මාගේ පුතා කන්න ඔහෙ කවනෝ ඔහෙ කවන්නේ නැහැ බුකුවන්න කේල් කවන්න කවනෝ හත්කලාමේ කවන ඔජෝ කරන්නේ නැතුව අනේ පුතේ වටේ යන්න කවපන් ඔහෙ කවන්න ඔය ළමයාට කවන්න නැහැ නේ කන්න ඉන්නේ මෙච්චර ළඟ තියෙන එක පස්සේ හත්කලාමේ කන්න පුතේ කන්න දෙයි හාමුදුරුවනේ කවනෝ මේ කන්නේ
පාර මන්නේ. ඔන්න කෑවා. ඔය කොහෙද කවන්නේ? අන්න ඔය දිගාරිනෝනේ. ආවදී. අන්න වැඩි. ඒකත් ඉවරයි. ඉවරයි. ඔය මොනවයි? මට අවුල්. මොනවයි? කොබඩු. අහන්න. උත්තර මේ මොනවයි? මෙන්න මුන් කියන කතාව. මොකක්ද කිව්වේ? මේ අක්කා මට කියනවා. මගෙන් අහන කොබඩු ගහන. කොබඩු නකුල. බඩු කියලා. මේ පැත්තේ අපි දන්නේ නැහැ කියන දන. මගෙන් අහන රැටෙන්නද? ඒකනේ. එහෙම නෙවෙයි. කොබඩු නෙමෙයි කොමඩු. කොබඩු. මේක නම. මේ වන්නවල කවුද? කන්න කලින් ඇස් දෙක වහන්න ඕන. ඔය ඇස් දෙක වහගත්තම කවන්නේ කොහොමද? මේ ළමයාගේ ඇස් දෙක වහගන්න. උදේ ඇස් දෙක වහගන්න. අරින්න බා. තද කරගන්න කොයි වෙලාවකවත් අරින්න එපා. දැන් ඉතින් කයවත් තමයි පුතේ ඔවා. ඉස්සර බලන්න කොයි වෙලාවකවත් බලන්න එපා. කොමඩු අලුත් එක කහ පාට කොමඩු එක කවන්නේ. ඔව් හරි. පොඩ්ඩක් ඉඳපන් ලුඟුමත්. හරි පුතා ඉස්සර වගන ඇස් දෙක වහගන්න. මොකෝ ඔන්න හොඳේ. කෑවුවා කෑම පුතේ බින්ති කචල් එක. ආයිත් කියලා වැඩක් නැහැ. අන්තිම එක. එහෙම නෙමෙයි කුරුනාන්ද. කොහොම හොඳයි. එහෙමයි කිව්වා. ඔව්. මේ කරා දේවතාවාගේ නාමයට අන්න හරි. ඡායාව ඔප්පු කරලා. ඔව්. මේ පුඩා දුක්වක් ලබා දෙන දේ කිව්වා. අන්න හරි. මේ කැපකරන දිස්ත්‍රික්කවල කරන තටු අඩුවක් කිව්වා. අන්න හරි. කරා ඡායාවක් නැතුව මේකට කන්න හැපුවනේ. ඔක්කන්න අවසර නැtei කිව්වා. ඒ වගේම නේ මේ දරුවේන පින්වන්තයෙ කිව්වා. කොහොම හොඳයි. වාසනාවන්තයෙ කිව්වා. අන්න හරි. කියනවා දෝසන්තකාරවත්. සියලු වස්තුස්. අතිපතන් කුඩි මූද වෙනවා කියලා. අන්න හරි. දරුවන්ට සෙටක් සාහ්‍යයක් වෙන්නේ කියලා. කොහොම හොඳයි. ඊළඟට කුරුනාන්ද මේ අද දින ඔව්. අද දිනේ විවාහ ප්‍රාප්තික ඔව්. මොකක්ද කිව්වේ? අද දිනේ විවාහ ප්‍රාප්තික විවාහපාත මොන මගුලක් ගන්න නෙමෙයි මේ අද කලෙලි ගහලා තියෙන්නේ. මේ කාලේ ගහපු මේ දරුවන්ට ඔව්. සෙටක් සාහ්‍යයක් වෙන්නේ කියලා. ඔව්. ගරා දෝසන්තකාරව දුරු විවුත් වෙන්නේ කියලා. අන්න හරි. මේ ගුරුතුමිය ඇතුළු මේ දරුවන්ට නේ ඔව්. ඔවුන්ගේ හිතේකට හිතේකින් යංගන් දුරු වෙන්නේ කියලා. ඔව්. අටනුවක් රෝග නවනුවක් ව්‍යාධි දිස්ත්‍රික්කන කාන්ත්‍රා. අන්න හරි. හිතෝට ගහඩෝට යකුන් යක්ෂණියගේ දෝසන්තකාරව. කොහොම හොඳයි. මේ කියන්නා වූ අබරණවලට අන්න හරි. යම් කිසි ಗುಪ್ತ බලවේගයක් ඇත්නම් අත්නා. මහත් ගොඩක් ඇත්නම් තියෙන. ඒවත් දූලි භූත කරගෙන ඔව්. යන්න හදනවා කිව්වා. කොහොම හොඳයි. මොනවාද ක්‍රමයක් වුණාද? අන්න හරි කිව්වා.